මේ විඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කොහොමද අපි TensorFlow එකේ ටෙන්සර්ස් මැනිපියුලේට් කරන්න කියලා. ඇත්තට මේකට අපිට කොටස් කිහිපයක් සලකලා බලන්න පුළුවන්. එකක් තමයි අපිට ගන්න පුළුවන් ස්ලයිසිං, ඒ වගේම ඉන්ඩයිසිං, ඒ වගේම අපිට රිවර්ස් ඕඩර් එකට මේව print කරන්න පුළුවන් ටෙන්සර්ස්. ඒ වගේම අපිට පුළුවන් අපිට කියනවා රීෂේප් කරනවා කියලා. අන්න ඒ ටික මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද අපි ටෙන්ස් එකක් අරගෙන මෙන්න මේ ඔපරේෂන්ස් කරන්න කියලා. මුලින්ම මම ටෙන්ස් එකක් හදාගන්නම් මෙහෙම. බිඳුව 10 15 20 30 හරි. මේක මම print කරලා ඉන්නම්. printing tensor. හරි. එතකොට අපිට ටෙන්ස් එක print වෙලා තියෙනවා shape එක 8/1 විදිහට. එතකොට දැන් අපි මේක උඩ තමයි අපි අපේ ඔපරේෂන්ස් කරන්න හදන්නේ. හරි. මුලින්ම බලමු අපි මෙන්න මෙහෙම print එකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට x වල අපි ගන්නවා මෙහෙම. දැන් මෙහෙම දැම්මම කිසිම වෙනසක් නැහැ. මේ විදිහටම print වෙනවා. ඔයාලට පේනවා ඇති මේක මෙහෙම දැම්මම උඩ තිබ්බ ටෙන්ස් එකම තමයි ඊළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය නම් මේකේ පළවෙනි එලිමන්ට් එක නැතුව ඊළඟ එලිමන්ට් එකේ ඉදම් print කරගන්න ඕන නම් අපිට මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්. මෙතනට දාන්න පුළුවන් අපිට එක කියලා. මෙතන ඇත්තනම් දැන් අපි මේකෙදි මේක ෆස්ට් එක ගන්න 0 විදිහටනේ. එතකොට එකේ ඉදම් print එද්දි මෙන්න මේ මුලින්ම තියෙන බිඳුව අපිට බලන්න වෙන්නේ නැහැ. මේක මෙතන එක දාමු. මම මේ print statement එක ලිව්වේ ඔයාලට පැහැදිලි වෙන්න. එතකොට හරි. දැන් ඔයාලට පේනවා මේ ටෙන්ස් එකේ ඔක්කොම තියෙනවා 30 වෙනකම්. ඒ කියන්නේ මේතන තිබ්බ 8ම තියෙනවා. නමුත් මේ ටෙන්ස් එකේ තියෙන්නේ පළවෙනි බිඳුවෙනි ඉන්ඩෙක්ස් එක නෑ. එතකොට 10 ඉඳන් පටන් ගන්නවා. මෙතන එනකම් shape එක 7/1 විදිහට තමයි තියෙන්නේ. ඒකෙන් තමයි මේ විදිහට අපිට ස්ලයිස් කරගන්න පුළුවන්. දැන් අපි හිතමු අපිට මෙන්න මේ 0th ඉන්ඩෙක්ස් එකයි 3rd ඉන්ඩෙක්ස් එක හරි 0th ඉන්ඩෙක්ස් එකයි 4th ඉන්ඩෙක්ස් එක අතර මෙතන. ඒතර බිඳුව 1 2 3 4. මෙන්න මේ බිඳුවයි 30යි අතර මේ 30 අතර තියෙන ටික ගන්න ඕනේ කියලා. එතකොට අපිට පුළුවන් int x වල දැන් අපි පටන් ගන්න 0th එකෙන් අපිට ඉවර කරන්න ඕනේ 3rd index එකෙන් නම් මෙම 4th index එක දෙනවා. ඒතර අපිට print කරගන්න පුළුවන් x 0 to 4. එතකොට හරිනම් එන්න ඕනේ බිඳුව 1 2 3 4. මෙන්න මේ 20 වෙනකන් ටික print වෙනවා. හරි. ඔයාලට පේනවා බිඳුව 10 15 20 කියලා අපේ අලුත් ටෙන්ස් එක print වෙලා තියෙනවා මෙතන. දැන් අපිට values skip කරන්න ඕන නම් එතකොට ඒ කියන්නේ දැන් මෙතන 2කින් 2 හරි 3න් 3 හරි skip කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට skip කරගන්න. මේවා ටික ඔක්කොම ඕනේ skip වෙනවා දෙක ගන්න. හරි. දැන් ඔයා මේ ටෙන්ස් එක බැලුවොත් බිඳුව තියෙනවා i 15 තියෙනවා. skip වෙලා. i 30 i 20. එතකොට දෙකින් දෙක skip කරලා තියෙනවා. මේ විදිහටම ඔයාලට 3/3 skip කරන්න ඕන නම්
3 දැම්මා. හරි ඔයාලට පේනවා මෙතන 3x3 ස්කිප් වෙලා තියෙනවා. දැන් අපිට මෙන්න මේ ටෙන්ස් එකම තනිකර රිවර්ස් ඕඩර් එකට print කරගන්න අවශ්‍ය නම් අපිට මෙන්න මේ විදිහ එකක් use කරන්න පුළුවන්. reverse normal විදිහටම මෙතන minus එකක් අපිට දාන්න පුළුවන්. ඒකට -1 ගැහුවම වෙන්නේ තනිකර ඔක්කොම elements ටික reverse order එකට print වෙන එක. හරි ඔයාලට බලන්න පුළුවන් මෙතන ටෙන්සර් එක රිවර්ස් ඕඩර් එකට තමයි තියෙන්නේ. දැන් මෙතන 0.10 15 පටන් ගත්ත එක පිටිපස්සේ ඉඳන් 0.10 15 විදිහට පටන් ගන්න මේ ඉස්සරහට එනවා. ෂේප් එකේ වෙනසක් වෙන්නේ නැහැ 8/1 ම තමයි. ඊළඟට ඉන්ඩයිසස් බලමු. දැන් මෙතනදී මම ඔයාලට කිව්වා අපිට ඉන්ඩයිසස් කියලා ක්‍රමයක් තියෙනවා කියලා. මෙතන අපිට පුළුවන් print ඉන්ඩයිසස් කියලා දාන්න පැහැදිලි වෙන්න. අවශ්‍ය පරිදි අපිට ගානට බලලා අපිට අවශ්‍යම ඉන්ඩෙක්සස් ටිකක් print කරගන්න පුළුවන්. selected කියලා මම දාන්න. indices මුලින්ම දැන් ඔය විදිහට ගමුකෝ. බිංදුවයි 3 තියෙනවා. එතකොට දැන් මේ තියෙන්නේ ඉන්ඩයිස් කරන්න අවශ්‍ය 0th එලිමන්ට් එකයි 3rd එලිමන්ට් එකයි තමයි අපිට ඉන්ඩයිස් කරන්න ඕනේ. මෙතන ඉන්ඩයිසස් indexes කියලා දාන්න. indexed array tf.gather. එතකොට අපි පාස් කරන්න ඕනේ අපේ මේ ඔරිජිනල් ටෙන්ස් එක index array ටෙන්ස් එක දාමු. එතකොට මෙතන x එක එනවා. ඒ වගේම දැන් අපිට indices කොහොමද අපි ඉන්ඩයිස් කරන්න ඕනේ මෙන්න මේ indices indexes එකේ විදිහට. එහෙම කළා ඔයාලට මෙතන print කළොත් index tens එක හරි දැන් බලමු 0යි 3යි නේ තියෙන්නේ. එතකොට මෙතන බිංදුව කියන්නේ බිංදුව 1 2 3 0යි 20යි තමයි අන්තිමට print වෙන්න ඕන. හරි ඉන්ඩයිසස් යටතේ අපි 0යි 3යි මුලින්ම ගන්නවා. 0යි 3 අරගෙන 0යි 3 වෙනි ඒ කියන්නේ 0th එකයි 3rd index එකයි අපි අර tens එකෙන් හොයා ගන්නවා. එතකොට 0 එකයි 20 එකයි තමයි එන්නේ. හරි ඔයාලට පේනවා ඒක හරියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉන්ඩයිසස් වලින් අන්න ඒක තමයි අපිට කරගන්න පුළුවන්. මම මේ ටික පොඩ්ඩක් කමෙන්ට් අවුට් කරන්නම් ඊළඟට ටික නැත්නම් පැහැදිලි නැති හින්දා. හරි අපේ ටෙන්ස් එක අපිට තියෙනවා. මම මේක පොඩ්ඩක් වෙනස් කරන්න. මේක මුලින්ම කොපි කරලා පහළට ගමු. 10 20 30 40 50 60 70 80 2D එකක් ඉදිරියට ගියා. දැන් අපි රන් කරලා බලමු ෆයිල් එක.
හරි ඔයාලට පේනවා 10 20 30 40 50 60 70 80 කියලා ෂේප් එක 4x2 අපිට ටෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. හරි දැන් එහෙනම් අපිට අවශ්‍ය නම් මෙන්න මේ දැන් මේකේ රෝස් තියෙනවානේ ෆස්ට් රෝ සෙකන්ඩ් රෝ තර්ඩ් රෝ ෆෝර්ත් රෝ අපිට දැන් ෆස්ට් රෝ එක ගන්න ඕනේ ඔක්කොම එලිමන්ට්ස් එක්ක. එහෙමනම් පුළුවන් මෙන්න මේ විදිහට row with all the elements print x එක ගන්න ඕනේ කොහොමද first row එකේ x එකේ 0ත් එක්ක කියන්නේ මෙන්න මේකට මේක මේ විදිහට දාන්න එතකොට ලේසි x බිඳුව කියන්නේ 10යි 20යි ෂේප් එක 2/1 මේක අපිට තව විදිහකට ගන්න පුළුවන් print x වල 0 එකේ ඉඳන් එක දෙක වෙනවා මෙතන තව එකක් මෙහෙම print කරන්න හරි එතකොට මෙතන 10 20 විදිහටම තමයි මෙතනත් ඇවිල්ලා තියෙන්නේ අපිට මෙතන එක කළොත් මම තව එකක් ගන්නවා ඒ කියන්නේ අපිට 0 එක ගන්නවා මේක 10 20 ඒකේ අපිට අවශ්‍ය ඒකෙත් එක වෙනවා එතකොට 10 විතරයි එන්නේ හරි ඔයාලට පේනවා මෙතන 10 විතරක් ඇවිල්ලා තියෙනවා ටෙන්ස් එකේ මෙතනම එක දාන්න හරි අපි එතකොට මේ ඩයිමෙන්ෂන්ස් තමයි අපි මේ කමා එකෙන් මේ වෙන් කරන්නේ දැන් අපි හිතමු අපිට පළවෙනි රෝස් දෙක අවශ්‍යයි first two rows බිංදුව ඉඳන් දෙක හරි එතකොට මෙතන අපි මං කිව්වනේ මෙතන ක්‍රමයකට කලින් අපි රෝස් ටික තමයි දාන්නේ මෙතන රෝස් තමයි මෙතනත් තියෙන්නේ රෝස් මෙතනත් රෝස් හරි බිංදුව දෙක බිංදුව එක වෙනකන් බිංදුවයි එකයි ඒ කියන්නේ මෙන්න මේකයි ගන්න අරගෙන අපිට අවශ්‍ය වෙනවා එවේ තියෙන ඒ කියන්නේ ඔක්කොම කොලම්ස් ඔක්කොම කොලම්ස් මේ පළවෙනි 10 30 තමයි මෙතන දෙක දැම්මොත් දහය 20 30 40 විදියට ගන්න පුළුවන්. මෙතන එක තිබ්බින්ද මම මේ විදියට දාන්නම්. හරි. එතකොට මෙතන අරන් තියෙන්නේ first two rows වල මෙතන පළවෙනි column එක තමයි අරගෙන තියෙන්නේ. අපිට මේ විදිහටම ගන්න පුළුවන් first three rows එතකොට මෙතන 10 30 50 තමයි හරි ඔයාලට පේනවා 10 30 50 ඇයි බිංදුව ඉඳන් 3 වෙනකම් අපි බිංදුව 1 2 3 එතකොට 3 වෙනකම් කිව්වහම බිංදුව 1 2 වෙනකම් ගන්න එතකොට 10 30 50 ගන්නවා හරි එතකොට මෙතන 1 හින්දා ඒකේ ඒ ඉන්ඩෙක්ස් එක ඇතුලේ පළවෙනි කොලම් එක විදිහට තමයි ගන්න. එතකොට 10යි 30යි 50යි. ඒ විදිහට තමයි මෙතන මේ ගන්න රෝස් ටික අනුව මෙතන ඊළඟ ඩයිමන්ෂන් එක එනවා. දාන ඩයිමන්ෂන් ගන්නව තමයි මෙතන ඒ ටික print වෙන්නේ. ඊට පස්සේ මම කියලා දෙන්න reshaping ගැන. reshape කරද්දී අපිට example එකක් ගත්තොත්
tensor A tf.range එකෙන් ගන්න පුළුවන් හරිම ලේසියෙන් මම 16 ගන්නවා. එතකොට බිඳුවේ ඉඳන් 15 වෙනකන් අපිට මෙතන ගන්න පුළුවන්. මෙතන එන්නේ කෙලින්ම sorry tensor එක print කරමු. මම reshaping යටතේ දාන්න එතකොට ලේසි. මේ ටික මම කමෙන්ට් අවුට් කළා. හරි 16/1 එකක් එන්න ඕනේ. හරි shape එක 16/1 බිඳුවේ ඉඳන් 15 වෙනකන් තියෙනවා. දැන් අපි මේක reshape කරන්න ඕනේ කියලා හිතන්නකෝ. දැන් මෙතන 16 නේ. අපිට පුළුවන් 4/4 එකක් විදිහට මේක reshape කරන්න. එතකොට x එනවා tf.reshape x එක නෙමෙයි tensor A එක. ඒතර reshape කරන්නේ කොහොමද? මෙතන අපි shape එකක් දෙන්න 4/4. ඊට පස්සේ අපිට reshape tensor එක ගන්න පුළුවන්. දැන් මේ reshape කරනවා අපිට ඇත්තටම ඔය දැන් YOLO වගේ use කරද්දී ඒ වගේම convolutional neural networks use කරද්දී අපි හැමතිස්සෙම image එකක් අරගෙන අපි ඒක ඒ මොඩල් එක ට්‍රේන් කරලා තියෙන එකේ image size එකට reshape කර ගැනීම අනිවාර්ය වෙනවා. නැත්නම් error එකක් එනවා. ඒ කියන්නේ අපිට ඒ image එක ඇතුළට දාන්න දෙන්නේ නැහැ. ඒ image එක ඒ નિયમિત shape එකෙන් තියෙන්න ඕනේ. දැන් normally මේ විදිහට තමයි image එකක් ඕනම neural network එකක් ඇතුළේ යන්නේ. CNN එකක් ඇතුළේ මේ විදිහට තමයි images යන්නේ. එතකොට දැන් මෙතන අපි reshape කරලා තියෙනවා 16 නේ. එතකොට 4ක් අතර 16යි. අන්න ඒ විදිහට පුළුවන් විදිහට තමයි අපිට මේවා shape කරන්න එන්නේ. එතකොට දැන් මට පුළුවන් මෙතන 8යි 2යි දාන්න. 8 වරක් 2ක් 16. කොහොම හරි ඔක්කොම elements ටික cover වෙන විදිහට මෙතන දැන් වලට වෙනවා. shape එක 8යි 2යි කියලා වටනවා. අන්න ඒ විදිහට මේක multiply වෙලා ගන්න මේ elements ටික ඔක්කොම cover වෙන විදිහට තියෙන්න ඕන. එතකොට reshape එකෙන් කරන්නේ මෙන්න මේ විදිහට අපිට තියෙන tensor එක අවශ්‍ය පරිදි shape එකක් හදාගන්න එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.